කොහොමද යාළුවනේ ඔයාලා හොඳින් නේද? දැන් නම් ඉතින් වයස 40ටත් ලඟ වෙනවනේ. 40 වෙනකොටම ඔයාලට දන්නවා මූණ පොඩ වෙනස් වෙලා, සම රැලි වැටිලා, සම එල්ලා වැටිලා මේ හැමදේම වයස වෙනකොට මේක සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා. ඉතින් අපිට පුළුවන් පොඩ මේක පාලනය කරන්න. ඉතින් මේකට අවශ්‍ය වෙනවා අපට හොඳ සැෆ්‍රෝන් ටිකක්. ඒ කියන්නේ පිට රටින් ගෙන්න ගන්න පුළුවන් නම් හොඳටම හොඳයි. ඒ සාමාන්‍ය ලංකාවේ නෑනේ. හැමදේම පිට රටින් අපි ගෙන්න ගන්න නේද? සැෆ්‍රෝන් අනිවාර්යෙන් පිට රටින් ගෙන්න ගන්න. ඔයාගේ යාළුවා හරි කවුරු හරි ඉන්නවනම් හොඳයි. ඉතින් අපි මේ සීරම් එක හදාගන්නේ කොහොමද? මේක පාවිච්චි කරන්නේ කොහොමද? මේ හැමදේම වීඩියෝ එකේ තියෙනවා. එහෙනම් ඉවර වෙනකන් එන්න. ඔන්න ඉතින් අපට අවශ්‍ය වෙන දේවල් ඔයාට තිරේම මම දාලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මේ ටික අපි ගෙදරින් ගන්නත් තියෙනවා, කඩිනුත් පොඩ්ඩක් ගන්න තියෙනවා. මේ සේරම අපි ලෑස්ති කරගෙන බලමු මොනවාද ඉස්සෙල්ලාම අපිට රෝස් වෝටර් ඕන වෙනවා. ඊට පස්සේ ඔන්න අපිට සැෆ්‍රෝන්. ඊට පස්සේ තක්කාලි, ඊට පස්සේ ඇලෝවේරා ජෙල්. ඊට පස්සේ ටර්මරික්, වයිල්ඩ් ටර්මරික්, කස්තූරි කහ. ඉතින් ඔන්න ඔය ටිකයි අපට අවශ්‍ය වෙන්නේ. දැන් ඉතින් අපි මේ සීරම් එක හදන විදිහ ඔයාලට එකින් එක කියලා දෙන්න. වීඩියෝ එක ඉවර වෙනකම්ම ස්කිප් කරන්න නැතුව බලන්න. එතකොට තමයි ඔයාට මේ වීඩියෝ එකේ ප්‍රයෝජනය වෙන්නේ. හරි, මේ වගේ පොඩි භාජනයක් ගන්න. ඊට පස්සේ අපි ඒකට ඔයාට අවශ්‍ය ප්‍රමාණයට සැෆ්‍රෝන් ටිකක් එකතු කරගන්න. සැෆ්‍රෝන් ගැන නම් ඉතින් ඔයාලට කියලා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේක ගොඩක්ම ලස්සන වෙන්න කාන්තාවන්ට ගොඩක්ම අවශ්‍ය වෙන දෙයක්. ඉතින් මේකේ රේණු එක තමයි අපි මේක භාවිතා කරන්නේ අපිට අවශ්‍ය වෙන විදිහට. ඉතින් ඔයාට මොන්න මම තිරේ දාලා තියෙනවා මේ සැෆ්‍රෝන් වල බෙනිෆිට්. ඒ කියන්නේ මේ සැෆ්‍රෝන් අපි ගත්තහම මොන දේවල් අපේ සමට සිද්ධ වෙනවද කියලා ඔයාට බලා ගන්න පුළුවන්. ඊටත් වඩා ඔයාට Google එකේ වුණා සර්ච් කරලා බලා ගන්න පුළුවන්. ඒ තරමට අපිට මේ සැෆ්‍රෝන් ගොඩක් හොඳයි ස්කින් එකට. අපි සාමාන්‍යයෙන් කඩෙන් ගන්නවා අපි මේ ක්‍රීම් වලත් අඩංගු වෙනම මේ සැෆ්‍රෝන්. ඒ ඉතින් අපේ මේ මූණේ වයසට යන එක අඩු කරගන්න, ඊට පස්සේ සමේ ටෝන් එක ඒ කියන්නේ එක පාටක් තව මූණ තව පැත්තකින් තව පාටක් ඒ කියන්නේ එකම ටෝන් එකට ගන්න මේ හැම දෙයකම අනිවාර්යෙන් ඔයා පාවිච්චි කරන ක්‍රීම් වල මේ සැෆ්‍රෝන් එකතු කරලා තියෙනවා. ඉතින් ඇස් වටේ කළු වෙලා තියෙනවට තව මොන තරම් දේවල් මේ සැෆ්‍රෝන් වලින් අපිට කරන්න පුළුවන්ද? ඉතින් ඒ හින්දාම තමයි මම අද ඔයාලට මේ සැෆ්‍රෝන් එකතු කරලම සීරම් එකක් ඔයාලට හදන විදිය කියලා දෙන්නයි යන්නේ. ඉතින් මේක අනිවාර්යෙන් ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඉතින් හරි, ඔන්න සැෆ්‍රෝන් ටික අපි මේ වගේ පොඩි භාජනයකට දාලා රෝස් වතුර වලින් තමයි මේ සැෆ්‍රෝන් එක අප පිඟෙන්න තියන්න ඕනේ පැය භාගයක් විතර. ඔන්න මම රෝස වතුර හැන්දක් විතර එකතු කරලා අපේ මේ සැෆ්‍රෝන් රේණු වලට ඔන්න මම පිඟෙන්න දාලා තියෙන්නේ. පැය භාගයක් විතර අනිවාර්යෙන් තියන්න ඕනේ. පැය භාගයක් තිබ්බහම පස්සේ අපිට පේනවා හොඳ කලර් එකක් එනවා. ඒ කියන්නේ සැෆ්‍රෝන් රේණු වල තියෙන ලස්සනම කලර් එක අපිට ගන්න පුළුවන් පැඟෙන්න දාපු හින්දා. හරි, ඊට පස්සේ ඔන්න අපි තව පොඩි භාජනයකට ඇලෝවේරා ජෙල් ටිකක්. දැන් ඉතින් ඔයා අහයි මගෙන් මිස් මේකට කෝමාරිකා පිත්තේ තියෙන ජෙල් ගන්න පුළුවන්ද කියලා. ගන්න පුළුවන්. පාවිච්චි කරන්නත් පුළුවන්. එක දවසක් නැත්නම් දවස් දෙකයි ඒක අපට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාට හැමදාම හදා ඉන්න බෑනේ. මේක එළිය වුණත් අපිට සතියක් වුණත් තියාගන්න පුළුවන්. දැන් සැෆ්‍රෝන් එක හරි කලර් එකට හරි පාටට ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් මේ අපේ ඇලෝවේරා ජෙල් එකට ඔන්න මම එකතු කරගත්තා. ඊට පස්සේ ඔන්න තක්කාලි අවශ්‍යයි කියවනේ. ඊට පස්සේ තක්කාලි දෙකට කපලා ඒකේ තක්කාලි වල මැද තියෙන අර ජෙල් ගතිය වගේනේ ඒ ටික අපි ගන්න ඕනේ. තක්කාලි අපේ ගොඩාක්ම හොඳයි, විටමින් C බහුල තියෙනවා. අපේ මූණේ මේ වගේ පිම්පල්ස් තියෙනවා, නැත්තම් පාට අවපැහැවෙලා තියෙනවා. මේකටත් ගොඩක් හොඳයි. හරි, තක්කාලි ජූස් එකත් මම අපේ මේ ජෙල් එකට එකතු කර ගන්නවා. ඇලෝවේරා ජෙල් එකට ඔන්න තක්කාලි එකත් එකතු කර ගන්නවා. අපේ තක්කාලි වලට ගොඩක් තියෙනවා පිම්පල්ස් නැති කරගන්න, ඊට පස්සේ පිග්මන්ටේෂන් නැති කරගන්න, මේ වගේ කළු ලප නැති කරගන්න. මේ හැම දෙයකටම තක්කාලි වලින් අපිට ගොඩක් හොඳ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. හරි, දැන් මේ තුනම එකතු කරාට පස්සේ ඔන්න දැන් එකතු කරගන්න යන්නේ කහ ඔයාට අවශ්‍ය නම් එකතු කරගන්න පුළුවන්. නැත්නම් ඒක ස්කිප් කරන්න. ඒ කියන්නේ
දාන්න නැතුවත් පුළුවන්. හරි ඉතින් මෙච්චර දුරක් ආවා ඔයාලා. මෙච්චර දුර මගේ වීඩියෝ එක බැලුවා. ඉවර වෙනකම් බලලා ලස්සන කමෙන්ට් එකක් මට දෙන්න මම බලාගෙන ඉන්නවා. හරි. දැන් ඔන්න අපේ මේ සීරම් එක ලෑස්ති කරගන්නයි යන්නේ. මේ ටික හොඳට මික්ස් කරගන්න ඕනේ. මික්ස් කරනකොට අපේ තක්කාලි එකයි, ඇලෝවේරා එකයි, සැෆ්‍රෝන් එකයි, ඊට පස්සේ වයිල්ඩ් ටර්මරික්, කස්තූරි කහ එකයි මේ සේරම හොඳට මික්ස් කරගමු. දැන් ඔයාට බලා ගන්න පුළුවන් ඔන්න ඔය විදිහටයි අපේ සීරම් එක තියෙන්නේ. දැන් පේනවාද කොච්චර ලස්සනට කොච්චර කලර් එකක්ද තියෙන්නේ කියලා. දැන් ඉතින් අපි මේක කල් තියා ගන්න විදිහට මේ වගේ වීදුරු බෝතලයක් ඔයා ගාව තියෙනවනේ. මේ වීදුරු බෝතලයකට එහෙම නැත්නම් ඔයා ගාව තියෙන භාජනයකට මොන හරි එකක් දාලා ඔන්න ඒක කල් තියා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයා මගේ channel එකට අද අලුතෙන් ආවන අනිවාර්යෙන් subscribe කරගෙන යයි කියලා මම හිතනවා. මා එක ගොඩක් කට්ටිය ආදරෙන් එකතු වෙලා ඉන්න ඔයාටත් මම ආරාධනා කරනවා මගේ පවුලට එකතු වෙන්න කියලා. ඔන්න හරි. ඔන්න අපේ සීරම් එක මම මේ විදිහට පොඩි බෝතලයකට දාලා ඔන්න දැන් පාවිච්චි කරන්නේ කොහොමද කියලානේ බලන්න ඕනේ. දැනගන්න ඕනේ හදාගත්තට. ඉතින් මේ වගේ පිම්පල්ස් තියෙන ඔයාට, කළු ලප තියෙන ඔයාට, ඊට පස්සේ තව ඔයාගේ මූණේ රැලි වැටිලා තියෙනවා නම්, ඊට පස්සේ පිග්මන්ටේෂන් වගේ තියෙනවා නම්, මූණේ රැලි වගේ තියෙනවා නම්, ඇස් වටේ කළු වෙලා තියෙනවා නම් මේ හැම දෙයකම මේ සීරම් එක ඔයාට පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් මේක පාවිච්චි කරන්න ඕනේ කොහොමද කියලා ඔන්න මම දැන් ඔයාලට කියන්නම්. ඔයාට කැමති වෙලාවක හොඳට මූණ හොදලා ඊට පස්සේ ඔයාට මේ සීරම් එක පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් මම නම් ගොඩක්ම ඔයාට කියන්නේ රැයට ඔයා නිදා ගන්න කලින් මේ සීරම් එක පාවිච්චි කරනවා නම් ඉතින් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මොකද දවල් වරුවේ අපි අවුවට අපේ මූණ මේ සීරම් එක ගාලා තියෙනකොට ඒක බලපාන්න පුළුවන්. ඊටත් වඩා ඔයා වැඩ කරනකොට මූණ දාඩිය දාන්න පුළුවන්. මේ හින්දා එතකොට අපේ සීරම් එක හරියට ඇබ්සෝස් වෙන්න උරා ගන්න ටිකක් වෙලා යනවා. ඒ හින්දා මම කියන්නේ රැයට ඔයා මේ සීරම් මූණ හොදලා මේ සීරම් එක ගාලා විනාඩි 20ක්, ඒ කියන්නේ විනාඩි 20ක් ඉඳලා තමයි නිදා ගන්න යන්න ඕනේ. අනිවාර්යෙන් සීරම් එක ගාලා පුළුවන් නම් විනාඩි 20ක් ඉඳලම ඔයා නිදා ගන්න ගියා නම් ඔයාගේ මූණට එතකොට අපේ සීරම් එක හොඳට උරාගෙන තියෙනවා. ඊට පස්සේ උදේ ඔයා සාමාන්‍ය විදියට හොඳ ඇල්වතරේ මූණ හොද ගන්න. මේක ඉතින් සතියක් දෙකක් කරලා බෑ. ඔයාට පුළුවන් නම් සීරම් එක ඉවර වුණාට පස්සේ තව සැරයක් සීරම් එක හදලා ඔයාගේ මූණේ ප්‍රතිඵල ලැබෙනකන් මේක පාවිච්චි කරගන්න පුළුවන්. හරි යාළුවනේ මේ වගේ ලස්සන වීඩියෝස් ඔයා එක හැමදාම මම අරගෙන එනවා. එතකන් ඔයාලා කට්ටියම පරිස්සමෙන් ඉන්න. ටේක් කෙයාර්. බයි බයි.